දේශනා කළේ ඉන්නේ කාටවත් ඉස්සර කරන්නේ නැහැ. අද මගාන සත්‍ය කවසින්ද අපේ බුදුරජාණන් වහන්සේ හරියට කවුරුවන්නේ නෙවෙයි. අපි ඒ නිසා උන්වහන්සේට කියනවා මහා කරුණාමය වහන්සේ කියලා. මාළි දන්නවද? මේ ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ කාලෙකදී. ඉතින් තමයි උදේට නෙමෙයි. මේ අංකාදීපේ ගොඩක් වැදගත් දේවල් සිද්ධ වුණා. ඔයා දන්නවද? බුදුරජාණන් වහන්සේ අපේ මේ පූජ්‍යයන්ට වැඩමලා ඉඳලා. කොහොමම අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ තුන්පාරක් අපේ රටට වැඩ කරලා තියෙනවා. මුලින්ම මයිගම් දෙවනියට නාගදීපයට ඊළඟ වතාවේ කැලණියට මම හරිනේ. හරියටම හරි. ඔයා දක්ෂයි. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ ලංකාදීපයට තුන්වෙනි වතාවට වැඩි අවස්ථාවේදී සුමන සමන්දෙනිය තමන්ගේ විමානයට වඩින්න කියලා ආරාධනා කළා. ඒ කියන්නේ සමනවල කඳු සිරසට. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ සමන්ත බුදු පර්වතයේ එහෙම නැත්නම් සමනවල කන්දට වැඩම කළා. තමන් වහන්සේගේ සිරිපාද ලාංඡනයේ පිහිටුවා. ඒකනේ මට නම් හිතෙන්නේ අයියේ ඉදා බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය අපේ රටට ලැබෙන්නේ නැති කියලා. මට නම් අද බුදුරජාණන් වහන්සේ ගැන තිබුණු ගෞරවය තව ගොඩාක් වැඩි වුණා. ඒ විදිහට නෙමෙයි. එදා වෙසක් පොය දවසේ පිළිවෙලක් මාසිකේ වැඩේ